ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම නියෝජනය කරනු ලබන AW නදීකා ගයිනවනවා මෙම වීඩියෝ එක හරහා තොරතුරු තාක්ෂණය අධ්‍යාපනයට වැදගත් වන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමක් සිදු කරනු ලබනවා. නූතන අධ්‍යාපනයට අතිශය වැදගත් අංගයක් හා 21 වන සියවසේ අධ්‍යාපනය නවම මගකට යොමු කරවීමට සමත් වූවක් ලෙස තොරතුරු තාක්ෂණය හැඳින්විය හැකිය. එය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නවීන ආකර්ශනීය බවට පත් කරයි. එසේම තොරතුරු තාක්ෂණය ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන්ටද වඩාත් වැදගත් වේ. දැනුමට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීම මෙහි මූලික ලක්ෂණයකි. අන්තර්ජාලය, ඊපොත්, අධ්‍යාපන වෙබ් අඩවි හා වීඩියෝ පාඩම් මගින් සිසුන්ට අවශ්‍ය දැනුම ඉතා පහසුවෙන් ලබාගත හැකිය. මෙය සිසුන්ට ලෝකය පුරා පවතින දැනුම ඉතා ඉක්මනින් ලබා ගැනීමට පවතින අවස්ථාවකි. ඉගෙනුම ආකර්ශනීය වීමද මෙහි වැදගත් ලක්ෂණයකි. වීඩියෝ, ශබ්ද, චිත්‍ර, ඇනිමේෂන් භාවිතය මගින් පාඩම් වඩාත් රසවත් හා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙය සිසුන්ගේ උනන්දුව හා අවධානය වැඩි කරන්නකි. දුරස්ථ අධ්‍යාපනයට සහාය විය හැකිවීමද මෙහි සුවිශේෂීතාවයකි. ඔන්ලයින් පන්ති, වීඩියෝ, සම්මන්ත්‍රණ සහ ඊලර්නින් මගින් දුරස්ථව සිටින සිසුන්ටද අධ්‍යාපනය ලබාගත හැකිය. තොරතුරු තාක්ෂණය මගින් ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයද මනා ලෙස සංවර්ධනය වේ. සිසුන්ගේ පරිගණක දැනුම, ගැටලු විසඳීමේ හැකියාව හා නිර්මාණශීලීත්වය, තොරතුරු ගවේෂණය කිරීමේ කුසලතාවය මෙමගින් වර්ධනය වේ. ගුරුවරුන්ටද තොරතුරු තාක්ෂණය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඉගෙනුම් කළමනාකරන පද්ධතිය මෙහිදී සුවිශේෂී වේ. Google Classroomද මෙහිදී වැදගත්ය. තොරතුරු තාක්ෂණයේ අයහපත් පැතිකඩක්ද වර්තමාන සමාජය තුළ දැකගත හැකිය. එහිදී අන්තර්ජාල උපාංග සිසුන්ට අත්‍යවශ්‍යම වීම, සජීවී සම්බන්ධතා අඩුවීම, ප්‍රායෝගික ඉගෙනීම් අඩුවීම, අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහිවීම, නිවැරදි නොවන තොරතුරු ලබා ගැනීම හා ශිෂ්‍ය සම්බන්ධතා අඩුවීම මෙහිදී ප්‍රධාන වේ. මෙලෙස අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය වැදගත් වන ලෙසම ඒ සිසුන්ගේ අධ්‍යාපනයට අයහපත් ලෙස බලපාන අවස්ථාද නූතන සමාජය තුළ දැකගත හැකිය.